කොහොමද ඔයගොල්ලන්ට ඔන්න මම අද හදන්න යන්නේ අගර් අගර්. මේකට සංචාව් කියලාත් කියනවා, සංජ කියලාත් කියනවා, චයිනා ග්‍රාස් කියලාත් කියනවා. අපි බලමු මේක දැන් කොහොමද හදන්නේ කියලා. මම මේ ගත්ත පැකට් එකට වතුර ලීටරයක් අපිට දාන්න පුළුවන්. මේක ඉස්සෙල්ලාම ටිකක් වෙලා වතුර දාලා මේ වගේ පෙඟෙන්න තියන්න ඕන. ඊට පස්සේ ඒ වතුර ටිකත් එක්කම ලිපේ තියලා හොඳට දිය වෙනකන් රත් කරගන්න ඕන. මෙන්න මේ විදිහට ටිකක් වෙලා මේ රත් වෙනකොට දිය වෙනවා. ඒ බුබුලු දා හොඳටම අර කෑලි ටික දිය වෙනකම්ම රත් කරගන්න. මට මේකට ඒ කඩෙන් කිව්වේ වතුර ලීටරයක් දාන්න පුළුවන් කියලා. හැබැයි මම වතුරයි කිරි දෙකම මික්ස් කරලා ලීටරයකට වෙන්න දැම්මා. වතුර ලීටරයක් දැම්මේ නෑ මුලින්ම මම පෙඟෙන්න. කොහොමත් තනිකර වතුරෙන් හදනවට වඩා කිරි ටිකක් මික්ස් කරලා හැදුවාම ඒක රසයි. ඔයාලට ඕනම් වතුර ටික වෙන්න තියලා ඉස්සලාම මේක වතුරෙන් පොඩක් දිය වුණාට පස්සේ කිරි වලින් විතරක් හදන්නත් පුළුවන්. එහෙම හැදුවාම තවත් රසයි. දැන් ඔයගොල්ලන්ට පේනව නේද කෑලි ටික හොඳටම දිය වෙලා. ඝනකමට තිබ්බ කෑලි ටික හොඳටම දිය වෙලා ගිහිල්ලා ඔයාලට මේකට පොල් කිරි දාලා හදා ගන්නත් පුළුවන්. පොල් කිරි වලින් දාලා හැදුවාමත් රසයි. මම තව මේ හදන වීඩියෝස් ටිකක් ඔයගොල්ලන්ට දාන්නම් කොහොමද මේක හදන්න පුළුවන් කියලා. මෙන්න මේ කිරි එක ගත්තේ. මේකෙන් මේ වගේ කෝප්ප දෙකක් මම දැම්මා. මේ කිරි එක හරි රහයි. ඔයගොල්ලෝ try කරලා නැත්නම් try කරලා බලන්න. දැන් ඉතින් කිරි එකයි අගර අගර එකයි හොඳට උතුරනකම් ලිපේ තියලා කලවම් කරගන්න. කිරි එක ටිකක් මේ වගේ ඇදෙන පදම එනකොට දැන් ඔයගොල්ලන්ට පේනවා වගේ ටිකක් ඇදෙන පදම වෙලා ඝනකම වෙනකොට මේක ලිපෙන් බාගන්න. උතුරන කම්ම ගොඩක් වෙලා තියන්න ඕනේ නැහැ. මේ ටිකක් ඝනකම දැනෙනකොට ඔයා ඒක ලිපෙන් බාගන්න. ඊට කලින් ඔයාගේ රස අනුව සීනි එකතු කරගන්න. මේ වෙලාවේදී ඕගොල්ලන්ට වැනිලා එකතු කරගන්න පුළුවන්. ෆුඩ් කලරින් එකක් එකතු කරගන්න පුළුවන්. ඔයා කැමති ෆ්ලේවර් එකක් තියෙනවා නම් ඒක එකතු කරගන්න පුළුවන්. මේක තව රස කරගන්න ඕගොල්ලන්ට පළතුරු කෑලි එතකොට කජු ඒ වගේ දේවල් එකතු කරගන්න පුළුවන්. මම නම් අද එකතු කරේ පළතුරු. මම නම් මේකට මුකුත් එකතු නොකර ෆුඩ් කලරින් ටිකක් දාලා එහෙම කන්න තමයි ආස. මම හිතන්නේ ගොඩක් කඩවල් වලත් ඔය මේ පුඩින් වර්ග විදියට තියෙනවා. ඒ විදියට හදලා දැන් මේ ෆ්‍රිජ් එකට දාලා පැයකට විතර පස්සේ ඒ මැද හැම තිබුණාට මේක හොඳටම සෙට් වෙලා තියෙන්නේ. එළියේ තියලා සෙට් කරගන්නත් පුළුවන්. ෆ්‍රිජ් එකේ තික්මන්ටම සෙට් වෙනවා. ගොඩාක් රසයි. ඕගොල්ලොත් මේක හදලා බලන්න. දැන් අවුරුදු කාලේ ලේසියෙන්ම හදලා දෙන්න පුළුවන් ඩෙසර්ට් එකක්. ඒ පැකට් එකත් ලොකු ගාණක් නෑ. පැකට් එකත් මට මතක විදිහට රුපියල් 200ක් වගේ වුණේ. එහෙනම් ඉතින් ගිහින් එන්නම් ජේසුපීටයි.